හිතන්නකෝ පොඩි සීරීමක්. ඒත් ඒකෙන් වාහනයක සම්පූර්ණ ලස්සනව නැති වෙලා යනවා නේද? ලස්සනට තියෙන ඇලොයි වීල් එකක පොඩි හානියක් වුණත් ඒක හිතට ලොකු වදයක්. හැබැයි ඒ හානිය සම්පූර්ණයෙන්ම මකලා දාලා ඒ රෝදෙට කර්මාන්තශාලාවෙන් ආව වගේම අලුත්ම පෙනුමක් දෙන්න පුළුවන්. බැලු බැල්මට පේන්නේ නම් පොඩි සීරීමක් වගේ තමයි. ඇත්තරම කොයිතරම් ලොකු ප්‍රශ්නයක්ද කියලා. මොකද මේ පුංචි සීරීමකින් වෙන බලපෑම අපි හිතනවට වඩා ගොඩක් එහාට යනවා. වෙනස පැහැදිලි නේද? එක පැත්තකින් තියෙන්නේ හරියට නඩත්තු කරලා නැති වාහනයක හැංගීමක්. අනිත් පැත්තෙන් කර්මාන්තශාලාවෙන් එළියට ආව වගේම අලුත්ම පෙනුමක්. මේ පුංචි වෙනස තමයි වාහනයක වටිනාකම සහ ඒක ගැන ඇතිවෙන පළමුම හැඟීම තීරණය කරන්නේ. මිලියන 48ක් මේ තමයි එකම එක රටක. ඒ කියන්නේ ජර්මනියේ විතරක් හානි වෙච්ච ඇලොයි වීල් වල ඇස්තමේන්තුගත ගණන. ඉතින් මේකෙන් හිතාගන්න පුරුවම් මුළු ලෝකයේ පුරාවම මේ ගැටලුව කොයිතරම් දැවන්තද කියලා. ඉතින් මේක ලස්සන ගැන ප්‍රශ්නයක් විතරක්ම නෙමෙයි. රෝදක තියෙන සීරීමකින් වාහනේ විකුණන මිල සැලකිය යුතු විදිහක අඩු වෙනවා. ඊටත් වඩා භයානක දේ තමයි සමහර හානි නිසා රෝදේ ව්‍යුහාත්මක ශක්තිය අඩු වෙලා ආරක්ෂාවටත් ලොකු තර්ජනයක් වෙන්න පුරුවන් වීම. හොඳයි. ප්‍රශ්න මොකක්ද කියලා දැන් පැහැදිලි. ඒත් එයි මේක හදන එක මෙච්චර අමාරු. ඒත් දවස අවසානයේදී මේ හැම දෙයකින්ම වාහන හිමියෙක්ට ලැබෙන සැබෑම වාසිය මොකක්ද? අපි දැන් ඒ ගැන බලමු. ඇත්තටම මේ ප්‍රස්තාරයේ කතාව පැහැදිලිවම කියනවා. රෝද අලුත් වැඩියාවට වැය කරන පොඩි මුදල වාහනේ නැවට විකුණන විට ඊට වඩා කිහිප ගුණයක ලාභයක් විදිහට ආපහු ලැබෙනවා. ඒ නිසා මේක වියදමක් නෙවෙයි බුද්ධිමත් ආයෝජනයක්. පාවිච්චි කළ වාහන වෙළඳපොලේදී මේ වගේ දිලිසෙන අලුත් වගේ රෝද තියෙන වාහනයට අනිත් වාහන 100 ගාණක් අතරින් කැපිලා පේනවා. ඒකට කියන්නේ කර්බ් අපීල් කියලා. ඒ කියන්නේ බැලූ බැල්මට ඇතිවෙන ආකර්ෂණය. මේ නිසා වාහන ඉක්මනට හොඳ මිලකට විකුණු ගන්න පුළුවන් වෙනවා. මෙන්න ඒක අදහසක්. පුදුම සාගත සේවාවක්. ඇලොයිස් දැන් අලුත්ම වගේ. අනිවාර්යෙන්ම නැවත එනවා. මේ වචන ටිකෙන් මේ සේවාවෙන් ලැබෙන තෘප්තිය ගැන හැමදේම කියවෙනවා. මේකේ තවත් වැදගත් පැත්තක් තියෙනවා. අලුත් රෝදයක් හදන්න වැය වෙන ශක්තිය, සම්පත් සහ ඒකෙන් සිදුවන පරිසර දූෂණය එක්ක බලනකොට පවතින රෝදයක් අලුත් වැඩියා කරන එක පරිසරය වෙනුවෙන් අපිට කරන්න පුළුවන් වගකීම් සාගත තීරීමක්.